පැරණි කාලයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍ය කරවන කාලයේ අප බෝසත්තුමා හිමාල වනයේහි වඳුරු කුලයක උපන්නා. ඔහු නිසිවියට පත්වා ගඟක් අසල උදුම්බර ගසක් තිබූ තැන වාසය කළා. ඒ ගස ගෙඩි වලින් පිරී තිබූ නිසා බෝසත් වඳුරා සතුටින් ජීවත් වුණා. එම ගඟේ තවත් පැත්තක කිඹුලෙක් තම බිරිඳ වූ කිඹුලිය සමග ජීවත් වුණා. දවසක් කිඹුලිය ගැබ්බරව සිටියදී ඇයට අමුතු දොළදුකක් උපන්නා. ඇය තම සැමියාට මෙසේ කිව්වා. ගඟ අසල ඉන්න වඳුරාගේ හදවත කන්න මට ඕනි. කිඹුල මුලින් අකමැති වුණත් බිරිඳගේ ඉල්ලීම ඉටු කරන්න තීරණය කළා. ඔහු වඳුරාව මරා හදමස් ගන්න උපායක් හිතුවා. ඔහු ගඟ ඉවුරට ඇවිත් බෝසත් වඳුරාට හිතවත් ලෙස කතා කළා. මිත්‍රය, මේ ගඟ මැද දූපතක් තියෙනවා. එතන අඹ ගස් ගොඩයි. ඔයාට කැමති තරම් අඹ කන්න පුළුවන්. එවිට වඳුරා එසුවා. ඊතවත මට එතන යන්න ආසයි. ඒත් මම ගඟ මැදට යන්නේ කොහොමද? කිඹුලා කිව්වා, බය වෙන්න එපා. මම මගේ පිට උඩ ඔයාව තියාගෙන ගඟ මැද දූපතට ගෙන යන්නම්. කිඹුලාගේ නපුරු අදහස දැනගෙන හිටියේ නැති වඳුරා ඔහු විශ්වාස කරලා එක විටම කිඹුලාගේ පිටට පැනලා හිඳගත්තිය. කිඹුලා වඳුරා පිට තබාගෙන ගඟ මැදට පීනාගෙන ගියා. ටික දුරක් ගියාම ඔහු හෙමින් වතුරට ගිලෙන්න පටන් ගත්තේ. ඒක දැකලා වඳුරා බය වෙලා ඇහුවා, පින්වත, මේ මොකද්ද? නුඹ ගිලෙන්නේ ඇයි? එවිට කිඹුලා නපුරු සිතින් මෙසේ කිව්වා, මම තා මරා තගේ හදමස්ගෙන මගේ බිරිඳට කන්න දෙන්නයි යන්නේ. එය අසා බෝසත් වඳුරා තේරුම් ගත්තා මෙතනින් බේරෙන්න ඕනේ බුද්ධියෙන් කියලා. ඒ නිසා ඔහු බය නොපෙන්වා සංසුන්ව මෙසේ කිව්වා, අනේ මෝඩ කිඹුලෝ, මගේ හදවත මගේ පපුවේ තියනවා කියලා හිතනවද? කිඹුලා පුදුම වෙලා ඇහුවා, එහෙනම් ඔයාගේ හදවත තියෙන්නේ කොහෙද? වඳුරා ගඟ ඉවුරේ තිබුණු උදුම්බර ගස පෙන්වා කිව්වා, අර ගහේ අතුවල එල්ලලා තියෙන්නේ මගේ හදවත. ඒක ඔයාට පේන්නේ නැද්ද? කිඹුලා ඒ බොරුව ඇත්තටම විශ්වාස කළා. ඔහු උද්‍යෝගයෙන් මෙසේ කිව්වා, හොඳයි එහෙනම් මට ඒ හදවත දෙන්න. වඳුරා කිව්වා, ඔව් මම දෙන්නම්. ඒත් මුලින්ම මාව ඉවුරට ගෙනියන්න. එවිට කිඹුලා වඳුරාව ගඟ ඉවුරට ගෙන ගියා. ඉවුරට ආපු මොහොතේම බෝසත් වඳුරා වහාම ගසට පැනලා නැගුණා. ඔහු ඉහළම අත්තක් මත ඉඳගෙන කිඹුලා දෙස බලමින් සංසුන්ව හිටියා. එවිට බෝසත් වඳුරා කිඹුලාට මෙසේ කීය, කිඹුලාණෙනි, මම වතුරෙන් ගොඩට පැන ගන්න සමත් වුණා. දැන් මම නැවත නුඹට හසු නොවෙමි. ඉන්පසු ඔහු මෙසේ අවවාද කළා, යමෙක් ඉදිරිපත් වූ කාරණා වහා තේරුම් නොගනී නම් ඔහු සතුරන් අතට පත්වෙයි. පසුව පසුතැවිලි වෙයි. එහෙත් බුද්ධිමත් කෙනා වහා තේරුම්ගෙන අනතුරින් බේරේ. පසුතැවිලිද නොවෙයි. මෙසේ කියා බෝසත් වඳුරා වනය තුලට පැන ගියේය. ශාස්ත්‍රුන් වහන්සේ මේ ජාතකය නිමවා වදාළසේක. එදා කිඹුලා වූයේ දෙව්දත්තය. බෝසත් වඳුරා වූයේ මමමයි.